හරි. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එක බලන අපේ හැමෝම එක්කම. එතකොට මේ අද අපි කතා කරන්න යන්නේ රාජ්‍ය මාදිලි කියන මේ සංකල්පය ඇතුළේ රාජ්‍ය මාදිලි කියලා කියන්නේ දේශපාලන විද්‍යාවේදී කතා කරන සුවිශේෂී සංකල්පයක්. එතකොට මේ දේශපාලන විද්‍යාවේදී කතා කරන රාජ්‍ය මාදිලි අතර විධිමත්ම රාජ්‍ය මාදිලියක් තමයි මෙන්න මේ ග්‍රීක නාගරික රාජ්‍ය මාදිලිය කියලා කියන්නේ. එතකොට මේ වීඩියෝ එක හරහා අපි කතා කරන්න යන්නේ මොකක්ද මේ ග්‍රීක නාගරික රාජ්‍ය කියලා කියන්නේ? හරිද? මොනවද මේ ග්‍රීක නාගරික රාජ්‍ය තුළ තියෙන ලක්ෂණ සම්බන්ධව තමයි ප්‍රධාන වශයෙන් අපි කතා කරන්න යන්නේ. හරිද? ඒ වගේ මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න, නොමිලේ සම්මන්ත්‍රණ වගේ දේවල් ගැන දැනගන්න අපේ YouTube description එක ගැන නිතරම අවධානයෙන් ඉන්න. හරිද? හරි. අපි යමු එහෙනම් පාඩමට. අද පාඩම මොකක්ද බං? ග්‍රීක නාගරික රාජ්‍ය. ග්‍රීක නගර රාජ්‍ය. හරිද? මේ ග්‍රීක නාගරික රාජ්‍ය සම්බන්ධව ගත්තොත් තමයි සුවිශේෂී ලක්ෂණ ටිකක් යටතේ මේක පැහැදිලි කරන්න පුළුවන්. හරිද? ඉස්සෙල්ලාම ගන්න පුළුවන් ප්‍රථම විධිමත් නගර සෙට් එක. එන්න අපි කලින් කතා කරා මේ මොන රාජ්‍ය ක්‍රමයේද මේ? ගෝත්‍රික රාජ්‍ය ක්‍රමය. ඔය ගෝත්‍රික රාජ්‍ය ක්‍රමය ඇතුළේදී මිනිස්සු විවිධ සංස්කෘතීන් වගේ දේවල් මතපතනම් වෙලාවනේ හිටියේ. නමුත් මෙන්න මේ ග්‍රීක නාගරික රාජ්‍ය ඇතුලේ පළවෙනි විධිමත් විදියට මිනිස්සු ජීවත් වුණ විධිමත් ක්‍රමවේදයකට අනුව කටයුතු කරපු රාජ්‍ය ක්‍රමයක් තමයි මෙන්න මේ ග්‍රීක නාගරික රාජ්‍ය කියලා කියන්නේ. හරිද? එතකොට ඊළඟ ලක්ෂණය තමයි මේකේ තිබ්බෙවන් මොනවද? නගර රාජ්‍ය. නගර රාජ්‍ය. හරිද? එතකොට ඔය ග්‍රීසිය කියන එක නගර කීයකට බෙදලාද? නගර පුතේ 158කට බෙදලා පාලනය කරා කියලා අපේ ඇරිස්ටෝටල් ලොක්කගේ දේශපාලනය කියලා පොතේ තියෙනවා. එතකොට මේ ග්‍රීසිය පුතේ නගර රාජ්‍ය පදනම් කරගෙන තමයි ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියලාත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හරිද? එතකොට මේ නගර රාජ්‍ය සංකල්පය ගත්තොත් මේ නගර රාජ්‍යයන් නම් කරලා තියෙන්නේ මොන වගේ නම් වලින්ද? ඒ කාලේ අදහපු දෙවිවරුන්ගේ නම් වලින්. හරිද? මොනවද? අපිට ගන්න පුළුවන් ඇතැන්ස්, ස්පාටා, ක්‍රීට්, ක්ලෝරි, රෝමේ, ග්ලෝරි. හරිද? ඔය වගේ දෙවිවරුන්ගේ නම් වලින් තමයි මේකෙදි මේ රාජ්‍යයන් නම් කරලා තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේක ක්‍රියාත්මක වුණේ මොන කාලවකවානුව ඇතුළතද තමයි? මේක ක්‍රියාත්මක වුණේ ක්‍රිස්තු පූර්ව 7ක් ක්‍රිස්තු පූර්ව 3ක් අතර කාලෙදී තුන තමයි මේක ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රිස්තු පූර්ව 3ක් ක්‍රිස්තු පූර්ව 7ක් අතර කාලෙදී තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ නගර රාජ්‍ය සංකල්පය සම්බන්ධව කතා කරද්දී අපි දැනගන්න ඕන දෙයක් තමයි මේ නගර රාජ්‍ය ඇතුළේ මිනිස්සු කීයක් ඉන්නවද? කොච්චර මිනිස්සු මේ නගරයක් ඇතුළේ ජීවත් වෙනවද කියලා. හරිද? එතකොට සාමාන්‍ය වශයෙන් පුරවැසියන් එහෙම නැත්නම් මිනිස්සු පුතේ 5000ක් 10000ක් අතර ප්‍රමාණයක් මෙන්න මේ එක නගරයක ජීවත් වෙලා තියෙනවා. එතකොට 158 සාමාන්‍යයෙන් 5000 10000 අතර ප්‍රමාණයක් මිනිස්සු ජීවත් වෙලා තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ ග්‍රීක නගර රාජ්‍ය ඇතුලේ. ග්‍රීසිය පදනම් කරලා නගර රාජ්‍ය ඇතුලේ. ඊළඟට අපිට ගන්න පුළුවන් මේක විශේෂම ලක්ෂණයක්. ඒ තමයි මොකද්ද? ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වුණා. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ක්‍රියාත්මක වුණා. හරිද? ඔය ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මම හිතනවා අපේ ළමයි දන්නවා ඇති කියලා. හරිද? එතකොට ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය ගත්තොත් එකක් මෙතනදී කියලා දෙන්නම්. ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය ගත්තොත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවනේ. ඍජු සහ වක්‍ර. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය එහෙම නැත්නම් වක්‍ර එහෙම නැත්නම් නියෝජන කියලා ප්‍රජාතන්ත්‍රවාදී වර්ග දෙකක්.
පළවෙනි එක ඍජු ප්‍රජාතන්ත්‍රවාදී. ඒක තමයි මෙහි ක්‍රියාත්මක වුනේ. එතකොට ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළතදී පාලකයා පාලන කටයුතු වල ඍජුව සම්බන්ධ වුණා. මිනිස්සු පාලනයට බොක්කෙන්ම ගියා. මිනිස්සු ඍජුව පාලනයට සම්බන්ධ වුණා. පාලකයා නෙවෙයි ඍජුව පාලනයට සම්බන්ධ. මේ වක්‍ර එහෙම නැත්නම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ළමයි මිනිස්සු කෙලින්ම පාලනයට ගියන්නේ. එයාලා එකතු වෙලා පත් කරගත්තා තමන්ගේම පාලකෙක්. ඒ පාලකයා තමයි පාලන කටයුතු වලට සම්බන්ධ වුනේ. මේක තමයි වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී කොටස් දෙකයි. ඍජු ප්‍රජාතන්ත්‍රවාදී සහ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදී කියලා. එතකොට ග්‍රීසිය ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ මේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සු බොක්කෙම්ම පාලන කටයුතු වලට සම්බන්ධ වීමක් ග්‍රීක නාගරික රාජ්‍ය ඇතුලේ ප්‍රධාන වශයෙන් බලා ගන්න පුළුවන් වෙනවා. හරිද? හරි. ඊට පස්සේ මේකේ පාලන තන්ත්‍ර ක්‍රියාත්මක වුණා ළමයි. පාලන තන්ත්‍රය එහෙම නැත්නම් පාලන ක්‍රමවේදයන් ක්‍රියාත්මක වුණා ග්‍රීක නාගරික රාජ්‍ය ඇතුලේ. මොනවද? අපිට ගන්න පුළුවන් සමූහාණ්ඩුවාදය. සමූහාණ්ඩුවාදය කියන එක ප්‍රධාන වශයෙන් ඉස්සරහට එන්නේ ග්‍රීක නාගරික රාජ්‍යයෙන් පස්සේ. ඒ ඇතුලේ ග්‍රීක රෝම නාගරික රාජ්‍ය තමයි ඒක නිර්මාණය වෙලා ඉස්සරහට එන්නේ. එතකොට සමූහාණ්ඩුවාදී රාජ්‍ය පාලන තන්ත්‍ර තිබ්බා. ඊට පස්සේ ආඥාදායක පාලන තන්ත්‍ර තිබ්බා. ඒ වගේම තනි පුද්ගල පාලන තන්ත්‍ර තිබ්බා. එතකොට මේ සියල්ලක්ම ග්‍රීක නාගරික රාජ්‍ය ඇතුලේ තිබ්බ විවිධ පාලන තන්ත්‍ර. හරිද? ඔය විදියට මෙන්න මේ ග්‍රීක නාගරික රාජ්‍ය ලෝක පළමු විධිමත් සංවිධාන ව්‍යුහයක් සහිත රාජ්‍ය ව්‍යුහය මේ සම්බන්ධව ලස්සනට පැහැදිලිව එක chart එකකින් සුපිරියට කතා කරන්න පුළුවන්. හරිද? අපි ළඟ මේව note down කරලා තියාගන්න. ඒ වගේම අපේ නොමිලේ සම්මන්ත්‍රණ, ඒ වගේම විශේෂ වැඩසටහන්, quiz වැඩසටහන් වගේ දේවල් ගැන දැනගන්න අපේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube description එක ගැන නිතරම අවධානයෙන් සිටින්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් සම්බන්ධ වෙමු. පරිස්සමෙන් ඉන්න හැමෝටම අයුබෝවන්.